මම ඔයාලට පෙන්වනවා ඔයාලගේ හැම සැබෑ වයස. ඔයාගේ හැඳුනුපතේ තියෙන වයසට වඩා අවුරුදු 10ක විතර වෙනස් වෙන්න පුළුවන් කියලා. ඒ වගේ මේක හරි ගැස්සන්න පුළුවන් කොහොමද කියලා මම පැහැදිලි කරන්න. අයිබෝන් මම වෛද්‍ය දිලීප. ඔයාගේ හැඳුනුපතේ තියෙන වයස කීය වුණත් ඔයාගේ සමයේ තියෙන සැබෑ වයස ඊට වඩා කීපයක් වෙනස් වෙන්න පුළුවන් කියලා ඔයා දන්නවද? සමහරට අවුරුදු 10 15 කනත් වැඩි වෙන්න පුළුවන්. අද මම ඔයාලට පෙන්වන්නම් ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා. ඒ වගේම ඔයාගේ සමයේ සැබෑ වයස අඩු කරලා පෙන්වන්න මොනවද කරන්න පුළුවන් කියලාත් අපි කතා කරලා බලමු. අපේ සමයේ සැබෑ වයස තීරණය වෙන්නේ අපේ ජීවන රටාව, පරිසරයේ ජානමය සාධක වැනි සාධක ගොඩක් මත. මේ අතරින් ප්‍රධානම සාධක කීපයක් තමයි හිරුවෙලින් එන UV කිරණ අපේ හැමේ තියෙන කොලජන් සහ ඉලාස්ටින් තන්තු ටික ඩැමේජ් කරනවා. මේකෙන් සමයේ රැලි සහ කළුල පැති වෙන්න පටන් ගන්නවා. ඒ වගේම සමයේ එල්ලා වැටීම ඉක්මන් කරනවා. මේක තමයි සමයේ ඉක්මනින්ම වයසට යන ප්‍රධානම හේතුව. දෙක ධූමපානය. ධූමපානය නිසා සමට ලැබෙන බ්ලඩ් සප්ලයි එක අඩු වෙනවා. මේකෙන් සමට අවශ්‍ය පෝෂණය ලැබෙන එක අඩු වෙනවා. ඒ වගේම ධූමපානය නිසා එන විසද්‍රව්‍ය නිසා හැමේ කොලජන් මට්ටම ඩැමේජ් වෙලා හැම රැලි වැටලා අඳුර පෑවිලා එල්ලා වැටීම ලක් වෙනවා. 3 පෝෂණය. අපි ගන්න ආහාරත් අපේ සමය සෞඛ්‍යයට ප්‍රධාන වශයෙන් බලපානවා. සීනි අධික ආහාර, සැකසූ ආහාර මේවා මගේ හැම ඉරිටේෂන් එක වැඩි වෙලා හැම ඉක්මනින්ම වයසට යන පටන් ගන්නවා. ඒ වෙනට පළතුරු, good quality protein අන්තර්ගත සත්වමය ආහාර ගැනීමත් වැදගත්. 4 ආතතිය. අපි කලින් ඉස්සර කළ තියෙන වගේම අධික ආතතිය නිසා හැමේ තියෙන කෝටිසෝල් මට්ටම වැඩි වෙනවා. මේ හැමට හානි කරලා හැම ඉක්මනටම වයසට ලක් කරනවා. ඔබේ සමයේ සැබෑ වයස තීරණය කරන සරල ටෙස්ට් එකක් තියෙනවා. ඔබේ සමයේ පිටුපස සම මුදුර අල්ලලා එම ඇදලා අතහැරලා බලන්න. සම ඉක්මනින්ම සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා නම් ඔබේ සම තරුණයි. නමුත් සම සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්න වැඩි වෙලාවක් යනවා නම් නැත්නම් ඇදෙන වේගය අඩු නම් ඒ කියන්නේ වගේ හැමේ ඉලාස්ටිසිටි අඩු වෙලා හැම වයසට යන පටන් අරන්. ඔබේ සමයේ සැබෑ වයස අඩු කරගන්න භාවිත කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. 1. හිරුවෙලින් ආරක්ෂාව. මේ සඳහා හොඳ සන්ස්ක්‍රීන් භාවිත කරන්න, කැප් එකක් භාවිත කරන්න, ඔබේ පුළුවන් තරම් ආරක්ෂා වෙන තැනක හේවනක ඉන්න. ධූමපානය අදම නවත්තන්න. සමබර ප්‍රමාණවත් ආහාර වේලක් ගන්න. ආහාර අඩු සරල ජීවිතයකට යොමු වෙන්න බලන්න. නිවැරදි ස්කින් කෙයාර් රූටින් එකක් හරියට භාවිත කරන්න. රෙටිනෝල්, විටමින් C, හයලුරික් ඇසිඩ් තියෙන ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන හොඳ විශ්වාසන්ත ප්‍රොඩක්ට් එකක් භාවිත කරන්න. වෛද්‍ය ප්‍රතිකාර හරි වෙලාවට හරිම දැනින් කරගන්න. කෙමිකල් පීලින්ග්ස්, ලේසර් ට්‍රීට්මන්ට්, ෆිලර්ස් වැනි දේවල් අත්‍යවශ්‍ය නම් ඒවා හොඳම ක්වොලිටි හොඳම දෙයකින් කරගන්න බලන්න. වැදගත්ම දේ විශ්වාස දන්න ડોක්ටර් කෙනෙක් ලව කරගන්න. මේ හැමදේම එකතු වුණාම තමයි ඔයාට පුළුවන් ඔයාගේ සැබෑ වයස අඩු කරලා තරුණ දීප්තිමත් පෙනුමක් ලබා ගන්න. ඔයාත් ඔයාගේ හැම ඇසස් කරලා බලන්න. ඒ පිළිබඳ කමෙන්ට් එකක් පහලින් දාන්න. අපි බලමු ඒ සඳහා දෙන්න පුළුවන් හොඳ උත්තරයක් තියෙද කියලා.